හයවෙනි ප්‍රශ්නේ 11 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායම ද්‍රාවක ද්‍රාව්‍යතාව කෙරෙහි බලපාන සාධක සොයා බැලීමට සකස් කළ ඇටවුමක් පාත රූපයේ දැක්වේ. ළමයි ABC කියලා රූප තුනක් තියෙනවා. හරි මම දල රූපයක් ඇඳ ගන්නම්. කැටයක් නැහැ. කැටයක් දාලා ඇඳ කැතයි. මම කැටයක් නැතුව අඳිනවා. ළමයි මේක තියෙන්නේ මෙයක් තියේ මේක 40 මේක තියේ මේක තියේ මූලික අකුර ලියන්න දාන්නේ ග්‍රීස් දාන්නේ ලුණු දාන්නේ ග්‍රීස් මූලික අකුර විතර ලියන්න දාන්නේ ග්‍රීස් මේ ඔක්කොගෙම තියෙන ජලය මෙයාට විතරක් භූමි තෙල් දාලා. අනිත් ඔක්කොගෙම තියෙන්නේ මොනවද? ජලය. වලගාව රූපේ තියෙනවා මම මේ කෙටියෙන් ගත්තේ ඒකයි. අපිට ඒක දාන්න නැහැ පළවෙනි ප්‍රශ්නෙට. ද්‍රාවතාවය යන කුමක්ද? ද්‍රාවතාව කියලා කියන්නේ මේ වාක්‍යයේ තියෙන්න ඕනේ නියත උෂ්ණත්වයකදී. ඕක නැත්තම් පටක් ගද්දී වැරදි. නියත උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවෙන උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය. නියත ඕනයි ලියා ගන්න. නියත උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවෙන නියත උෂ්ණත්වයකදී ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවෙන උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය. දියවන උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය. ලකුණු දෙකක් දෙනවා. හරිද? නියත උෂ්ණත්වය නැත්තම් නම් පුතෝ වැරදි ඈ. ආයි කතා කරලා වැඩක් නැහැ ඒක. ද්‍රාවිතාව කෙරෙහි බලපාන සාධක දක්වා ඇත. පල්ලෙහා තියෙනවා උෂ්ණත්වය තියෙනවා ද්‍රාවකයේ ස්වභාවය තියෙනවා ද්‍රාව්‍යයේ ස්වභාවය තියෙනවා. ඔය තුන විතරමයි ද්‍රාවිතාව කෙරෙහි බලපාන්නේ. ඒ කියන්නේ ද්‍රාවිතාව නැවත මම කියනවා මම මොනවා හරි අපි හිතමු ජලය කියලා. දරුවෝ ජලය ග්‍රෑම් 100ක් අරගෙන මේකේ සීනි නියත උෂ්ණත්වය තියන්නේ සීනි දිය කරයි යද්දි දිය වෙන උපරිම සීනි ප්‍රමාණය තමයි කියන්නේ ද්‍රාව්‍යතාව කියලා. එතන සීනි ග්‍රෑම් 20ක් දිය වෙනවා. එහෙනම් මේ ජලය තුල සීනි වල ද්‍රාව්‍යතාව ග්‍රෑම් කීයද? 30යි. පැහැදිලිද ඔය කියන කතාව? එතකොට මෙන්න මේ දිය වෙන ප්‍රමාණය බලපාන සාධක තුනයි. එකක් උෂ්ණත්වයේ මත මේ දිය වෙච්ච ගාන වෙනස් කරන්න පුළුවන්. ඊළඟ එක ද්‍රාවකයේ ස්වභාවය මත ජලය ගත්තේ වෙන කෙනෙක් දාලා වෙනස් කරන්න පුළුවන්. ද්‍රාව්‍යයේ ස්වභාවය මත ඒ කියන්නේ ජලය තියම් වෙන කෙනෙක් දිය කරන්න ගත්තොත් ඒත් වෙනස් වෙනවා. පැහැදිලිද කියන කතාව? ඒ වගේම අපි යම් සාධකයක් බලනකොට ඉතිරි සාධක දෙකම නියතව තියෙනවා. සාධක මෙතන තුනක් තියෙනවා. අපි යම් සාධකයක බලපෑමක් බලනවා නම් ඒ බලපෑම බලන කෙනා හැර ඉතුරු සාධක දෙක මොකද වෙන්න ඕනේ? නියතව තියෙන්න ඕනේ. උෂ්ණත්වය බලනවා නම් ද්‍රාව්‍යයේ ස්වභාවය නියත වෙන්න ඕනේ. ද්‍රාවකයේ ස්වභාවය නියත වෙන්නත් ඕනේ. පැහැදිලිද? ද්‍රාව්‍යයේ ස්වභාවය බලනවා නම් ද්‍රාවකයේ ස්වභාවය සහ උෂ්ණත්වයේ කියන දෙකම නියත වෙලා තියෙනවා. පැහැදිලිද? මේකට උත්තර ලියද්දී ඔන්න ඔය තියරි කරුණ ඕනේ. බලන්න. උෂ්ණත්වයේ බලපෑම බලන්න නම් බලමු. උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඉතුරු දෙන්නම නියත වෙන්න ඕනේ. බලන්න. එක තැනක ලුණු දානවා මේ ඔක්කොගම ජලයේ තියෙන්නේ භූමි තෙල් අතාරින්න වෙනවා. හේතුව භූමි තෙල් අතාරින්නේ ද්‍රාවකය වෙනස් වෙනවා. උෂ්ණත්වය බලදියා වෙනස් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ වගේ අකුරු දාලා තිබ්බ ළමයි A B C D E එහෙනම් දරුවනේ අපිට A අයින් කරන්න ඕනේ. ඊළඟට උෂ්ණත්වය බලනවා නම් ද්‍රාව්‍ය දිය කරන කෙනා වෙනස් වෙන්නත් බෑ. එහෙනම් ග්‍රීස් කියන උත්තර දෙකක් මොනවා කරන්න වෙනවද?
අයින් කරන්න වෙනවා. ඒ දෙන්න අතියේ තියෙන උෂ්ණත්ව වෙනස් වෙලා නැහැ. තේරුණාද? එහෙනම් උෂ්ණත්ව වෙනස බලන්න අපිට ගන්න පුළුවන් B හා C පමණයි. උෂ්ණත්වය වෙනස් වෙලා දෙන්නගෙම ලුණු තියෙන්නේ. දෙන්නගෙම ආසු ජලය තියෙන්නේ. එහෙනම් ඇටෝම B හා C. පැහැදිලිද ඒ කිව්ව එක? තමාලි තේරුණා නැද්ද? ෂුවර්ද? අනිත් අය තේරුණා? තමාට තේරුනේ නැත්නම් අහන්න. අවුල නැද්ද? කනුවට පේනවද? ෂුවර් නේද? කනුවට පේන්නේ නැත්නම් මේ ඉස්සරහට එන්න. රයිට්. ඊළඟට ද්‍රාවකයේ ස්වභාවය. ළමයි ද්‍රාවකය කියන්නේ දිය කරන්න ගන්න කෙනා. නේ? එහෙනම් මෙතන ලුණු හරි ග්‍රීස් හරි දිය කරන්න ගන්න කෙනා දිහානේ බලන්න ඕනේ. එහෙනම් ද්‍රාවකයේ ස්වභාවය වෙනස් වෙනවද බලන්න නම් උෂ්ණත්වයේ නියතව තියෙන්න ඕනේ. දිය වෙන්න දාන කෙනක් නියතව තියෙන්න ඕනේ. පැහැදිලිද? හැබැයි දිය කරන්න ගන්න කෙනා වෙනස් වෙන්න ඕනේ නේද? එහෙනම් අනිවාර්යයෙන් මේකට භූමිතල එන්න ඕනේද නැද්ද ඒක උත්තරයකට? ඕනද නැද්ද? මේ හතරම තියෙන ජලයේනේ ද්‍රාවකයේ වෙනස් නැහැ ඊතුරු හතරේ. එහෙනම් ඒත් එක්ක ගන්න වෙනත් කෙනෙක්. දිය කරන අය සමාන වෙන්න එපයි. ඒකේ ග්‍රීස් ඉන්නේ. එහෙනම් තවත් ග්‍රීස් ඉන්න උත්තරයක් ගන්න ඕනේ. එහෙනම් ගන්න පුළුවන් ඒත් එක්ක C ගන්න බෑ. වෙනස් වෙලා. ඒත් එක්ක D ගන්න පුළුවන්. ඒත් එක්ක E ගන්නත් පුළුවන්. ඒත් එක්ක D ලියලා තියෙන උත්තරෙත් හරි. ඒත් එක්ක E ලියලා තියෙන උත්තරෙත් හරි. ඊළඟට ද්‍රව්‍යයේ බලපෑම. දිය කරන්න ගන්න දිය වෙන කෙනා ගැන මේ අහන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීස් ලුණු ගැන අහන්නේ. එහෙනම් එකිනෙකට පරස්පර දෙන්නෙක් ඕනේ. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙලා තියෙන්න බෑ. ද්‍රවකය වෙනස් වෙලා තියෙන්නත් බෑ. එහෙනම් මේ A සහ C ඇටෝම් දෙක කොහොමද අයින් වෙන්නේ? උෂ්ණත්ව වෙනස් භූමිතෙල් ජලය. එහෙනම් අපිට ලුණු හා ග්‍රීස් කියන දෙන්නෙක් තෝරගන්න ඕනේ. එහෙනම් ගන්න පුළුවන් එකක් B අනික D. කෙනෙක් විලා තියෙන්න පුළුවන් B හා D ලියලා තියෙන්නත් පුළුවන්. B හා E ලියලා තියෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඔය උත්තර තියෙනවා නම් එක ගානේ ලකුණු 3ක්. විවෘත නොකළ ප්ලාස්ටික් සෝඩා බීම බෝතලයක් අතින් තෙරපීම අපහසු වේ. ඒට හේතුව ළමයි අපි විවෘත නොකරට දැන් බීම බෝතලයක් ගත්තාම ඔය බෝතලේ බීම මේ ගානට තියෙන්නේ. මේ ටිකේ තමයි බීම තියෙන්නේ. හැබැයි මේ තියෙන්නේ වායු කලාපයක්ද නැද්ද? වායු කලාපයක්. ඕක ඇතුලේ වායු පිරෙලද නැද්ද ඉන්නේ? පිරিলা ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේක පරිමාවක් විදියට ගත්තොත් සම්පූර්ණව බෝතලයේ තුල අඩංගු පරිමාව මේ වෙද්දි පිරিলাද නැද්ද? පිරিলা. තේරුණාද? ඒතර අපි මේක තෙරපනකොට මේවා පරිමාවට යන්න වෙන ඉඩක් ඉන්නවද අභ්‍යන්තරේ? යන්න වෙන තැන නෑ. මොකද ඔයගොල්ලෝ අපි මතකද කතා කරා කොකාකෝලා බෝතලයක් වහලා තියෙනකොට ඒක ඇතුලේ පීඩනය ඉතාම වැඩි. ඒ නිසා තමයි අරපු ගමන් මොකද වෙන්නේ? වායු ටික ඉක්මනටම එළියට එන්නේ. එතකොට තමයි අර කොකාකෝලා එළියට විසි වෙලා යන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් මේක තෙරපන්න අමාරුව තමයි අභ්‍යන්තරයේ ඇති වායු පීඩනය අධික වීම. ඊළඟ එකයි මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණයෙන් යුත් ග්ලූකෝස් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 500ක් සෑදීමට අවශ්‍ය වී ඇත. ද්‍රාවණය සෑදීම සඳහා කිරාගත යුතු ග්ලූකෝස් ස්කන්ධය සොයන්න. ආගන්න. හැම වෙලේම මම කියලා දීලා තියෙනවා හොයන්න කිව්ව කෙනාට අදාළ සමීකරණය ලියා ගන්න ඉස්සෙල්ලා. අපිට හොයන්න කියලා තියෙන්නේ කවුරු ගැනද? මොකක් ගැනද? ස්කන්ධය නේද හොයන්න කියන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම මතක් කරගන්න මිශ්‍රණ පාඩම යටතේ සාන්ද්‍රණය තියෙන එකේ අපි ඉගෙන ගත්ත සමීකරණ දෙකයි තිබ්බේ. එකක් මොකද්ද මේ මිශ්‍රණ පාඩමේ තිබ්බ සමීකරණය? සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාව.
ඊළඟට අපිට ඒකම තව සමීකරණයක් හම්බුණා. මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එහෙනම් ඔය දෙකෙන් ස්කන්ධය අඩංගු සමීකරණය වෙන්නේ මම දෙවෙනියට කිව්ව කෙනා නේද? ඉස්සරලා ලියා ගන්න. කලබල වෙන්න එපා. ඔය කියන කෙනා ලියා ගන්න. එහෙනම් මවුල ගාන මේවට සංකේත තියෙනවා මම ඔයාලට මතක් කරන නිසායි මේ වගේම ලියන්නේ. ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධය. එහෙනම් ළමයි අපි ස්කන්ධය හොයන්න නම් පිටිපස්ස ඇයි මේක අහගන්නකෝ. ස්කන්ධය හොයන්න නම් එකක් මෞලික ස්කන්ධය දැනන් ඉන්න ඕනේ. අනික ලියන්න බෑ. අනික මෞල ගාන දැනන් ඉන්න ඕනේ. යන පියවර ඔළුවට දාන්න. මේ ආශ්‍රයෙන් ගැටලුවක් ආවොත් මේක තමයි යන පියවර. ඔළුවේ තියාගන්න. සාන්ද්‍රණ දීලා පරිමා දීලා ස්කන්ධ හොයන්න එනවා. මේක තමයි යන්න තියෙන පියවර. ඉස්සරලාම තියෙන සූත්‍ර දෙකේ අදාළ සූත්‍රය ලියාගත්තා. මෙයාව තමයි ගානේ හොයන්න කියන්නේ. රයිට්. එහෙනම් මෞලික ස්කන්ධය දන්නවද බලන්න. අපි දන්නවද මෞලික ස්කන්ධය? අපි මෞලික ස්කන්ධය දන්නේ නැහැ. තේරුණාද? ඊළඟට අපි මෞල ගාන දන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් අපි ඉස්සල්ලාම මේ දෙන්න හොයන්න ඕනේ නේද? තේරුණාද කියන එක? පැහැදිලිද? මට පොඩ්ඩක් මේ ගාන හදපු අය අතොස්සන්න. මේ ගාන හදපු එක්කෙනෙක්වත් ඉන්නවද? කවුරුත් හදලා නැහැ. හා. නෑ මම මේ හැදුවේ කොහොමද කියලා අහන්නේ. මේකේ කවුරුත් මගෙන් අහුවෙත් නෑ හැබැයි මෞලික ස්කන්ධ හොයන්න එයාලගේ අගය දීලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා නෑ මේක. කවුරුත් මගෙන් අහුවෙත් නෑ. හරි හදලා නෑ නේද? අහන්න විදියක් නෑ. හරි සාධාරණයි. මේ අගයන් දෙන බෑ පාඩම් කරන්නේ නෑ. මේවා අනිවාර්යෙන් ඕලෙවල් විභාගේ කොහොමද දෙනවා මෙහෙම අතපසු වීම වෙන්නේ නෑ. එහෙම වුණොත් අදාළ ලකුණු ඔයාලට හම්බ වෙයි. හරිද? මාත් ඒ ලකුණු දෙන්න තමයි ගියේ. නෑනේ කවුරුත් කරලා. ඒ ලකුණු හම්බ වෙන්නේ නෑ. දැන් දරුවෝ එහෙනම් මේ සමීකරණේ ගාන හදන්න බෑ කියලා අපේ ඔළුවට එනවා. හේතුව මෞල ගාන දන්නෙත් නෑ. මෞලික ස්කන්ධය දන්නෙත් නෑ. එහෙනම් මෙතනින් සමීකරණේ පටන් අරන් හරියනවද? නෑ. හැබැයි දැන් අපි මෙතනින් හඳුනගත්ත දේ තමයි අඩු දන්ත හඳුනගත්තා. පැහැදිලිද මං කියන එක? සමීකරණේ ලියා ගන්න එකේ වාසිය. එහෙනම් මම මෞලික ස්කන්ධය හොයනවා ඉස්සල්ලාම. මට අඩු වෙච්ච තත්ත්වය. ග්ලූකෝස් වලනේ C6යි H12යි O6යි. එහෙනම් කාබන් ගියාගේ 12යි. ඒ වගේ ඉන්න ඕනේ 6 දෙනෙක්. අලුත් පරමාණුවක් ලියන්න කලින් ලකුණ ධන. හයිඩ්‍රජන්ගේ 1යි. මේ ලක්කම් දෙන්න ඕනේ. ඒ වගේ 12ක්. අලුත් එක්කෙනෙක් ලියන්න කලින් ලකුණ ධන. ඔක්සිජන්ගේ 16යි. ඒ වගේ 6ක්. ආයි ගන්න ලකුණු දාන්න ඕනේ කවුරුත් නැහැ. අර මේක ගුණ කරාට පස්සේ මේ සුපර් කම්පියුටර් එකකින්ද දන්නවා කීයද? ආයි මේක අර ලියලා මතකෙින් නෙවෙයි ඈ. ගුණ කරලා ගත්තේ උදේ කීයක් එනවද? 180ක් එනවා. පැහැදිලිද? ඔබ සුදු කරාම ඉතින් එනවා මෙතන 12 තරක් අය මේ ටික ගුණ කරලා එකතු කරලා උත්තරේ ලස්සට එනවා. හරිද? අහන් ඉන්න ඉවර නැහැ. ඔව් තව මෞලික විතරයි වාගන්න. ඊළඟට හොයන්න ඕනේ මොනවද? මෞල ගාන. දැන් පළවෙනි සමීකරණේ කොහොමත් වැඩි අවුල් ගියානේ. එහෙනම් ඒ සමීකරණය දැන් භාවිත කරන්න බෑ. එහෙනම් මෞල හොයන්න අපි දන්න දෙවෙනි සමීකරණය ඊළඟ එක දාමු. සාන්ද්‍රණය සමානයි මෞල ගාන බෙදනවා පරිමාණය. ඔන්න අපි ඊළඟ සමීකරණ ඔය දෙක විතරමයි තියෙන්නේ. සාන්ද්‍රණය දීලා තියෙනවා 1 මෝල් ඩෙසිමීටරයට කියලා. ඒකට සමග ආදේශ කරන්න හැම වෙලේම පුරුදු වෙන්න. මෞල ගාන දන්නේ නැහැ. මම ඉන්න අතර දානවා. පරිමාව ඝන සෙන්ටිමීටර 500යි.
අපි ද්‍රාවණ හදන්නේ ඝන ඩෙසිමීටර් වලින්. එහෙනම් මෙයත් ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න නම් බෙදන්න ඕනේ කීයද? 1000. එහෙනම් හරස් කුණ කරා. මවුල ගාන සමාන වෙනවා එක වතාවක් 500 බෙදීම 1000. භාගය. භාගය කියන්නේ මවුල 0.5. පැහැදිලිද ළමයි? ඔන්න මවුල ගාන හොයාගත්තා. මෞලික ස්කන්ධය හොයාගත්තා. දැන් යන් අපේ ආපු දේ හොයන්න. එහෙනම් මවුල ගණන සමානයි කවුද මේ භාගෙට මේවා හදන්නේ? ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය අනිත් කකුලත් කඩන්න යන්නේ. ළමයි මවුල ගාන අපි හොයාගත්තා 0.5යි. ස්කන්ධය තමයි ගානි හොයන්න කියන්නේ. මෞලික ස්කන්ධය 180යි. හරස් ගුණ කරා m සමානයි 0.5 180. ඒ කියන්නේ භාගය ගුණ කරන්න ඕනේ 180 ග්‍රෑම් කීයක් කියනවද? අඩුවා. ඊයද ද්‍රාවණය පිළියෙල කිරීමේදී අවශ්‍ය වන විද්‍යාගාර උපකරණ දෙකක් අපිට දෙකට වඩා ඕන වෙනවා. එකක් ඕනේ අපිට තුලාවක්. මේක ඉලෙක්ට්‍රොනිකද තෙදඩු තුලාවක්ද කියන එක ගැටලුවක් නැහැ. තුලාවක්. ඔය දෙකේ නම් ලියලා තිබ්බත් ගැටලුවක් නැහැ. ඊළඟට අපිට ඕනේ පරිමාමිතික ප්ලාස්කුවක්. බලන්න මේ වගේ වාරක තියෙන උත්තර තියෙනවා නම් හරි. ඊළඟට දෙවුම් බෝතලයක්. ඊළඟට ඕනේ වීදුරු පුනීලයක්. ස්කන්ධය කිරා ගන්න එපයි. ඔරලෝසු පැටියක්. ඔන්න ඔය කියන ඒ වගේ මොකක් හරි දෙකක් තියෙනවා නම් වැඩේ යවුලක් නැහැ. ප්‍රමාණිත ද්‍රාවණයක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. එකක් ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම. සැලකිලිමත් වෙනවා අනිවාර්යයෙන්ම ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම. ස්කන්ධය නිවැරදිව කිරා ගැනීම. තව අවස්ථාවක් ස්කන්ධය ප්ලාස්කුව තුළට සෝදා හැරීමේදී තවත් සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් නෙවෙයි කාරණාවක්. හරිද? ස්කන්ධය ප්ලාස්කුව තුළට මොනවා කරන්නේද? හොදලා හරි. දැන් ඔය හොදද්දි ළමයි දැන් ඔර්ලෝස් තැටිය මෙහෙම අපි මොකද්ද? හරි. ඔර්ලෝස් තැටිය මේ වගේ තියෙනවා නම් ඔය ස්කන්ධය මෙහෙම තියෙනවා නම් හොදන්න ඕනේ උඩ ඉඳන් පහළට නෙවෙයි මේ පල්ලෙහා ඉඳන් හොද තමයි උඩට යන්න ඕනේ. උඩින් මෙහෙම දාන්නේ දෙවුම් බෝතලේ ඔම මිරිකනවා. මිරිකද්දි මොකද වෙන්නේ? වතුර පාර ඕම වෙනවා ස්කන්ධය වදිනවා ඕම යනවා. අර ස්කන්ධයේ කොටසක් එළියේ පණ දාගෙන මැල්ලා වෙලාවට මේක තෙදඩු තුලාවක් තියෙන ඉලෙක්ට්‍රොනික එකකුත් නෙවෙයි. පණ යනවා මැනගත්තේ. හරිද? මයින්ද පුළුවන් මනුස්සයෙක් කොටක් ගන්න මයින්ද පුළුවන්. හරිද? ඒ හින්දා මේ පහළ ඉඳන් හොදන්නේ. නැත්තම් ස්කන්ධය අපතේ යනවා. මේ ඉඳන් දැන් මේක හේදි යනවා මිසක් විසි වෙන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? කෙනා හොදන්න ඕනේ උඩ ඉඳන් පහළට නෙවෙයි යට ඉඳන් උඩට. තේරුණාද? තව තියෙනවා. ඊළඟට මිශ්‍ර කිරීමේදී ඕක මිශ්‍ර කරද්දී අර ප්ලාස්කුව මෙහෙම අල්ලලා ඕම හොල්ලන්නේ. මිශ්‍ර කරන්න නිවැරදි එක්ක වීදුරු කූරක් නැත්තම් ගුරුතුමාගේ උපදෙස් දෙන ක්‍රමයක් තියෙන හොල්ලලා පුළුවන්. එහෙනම් සැලකිලිමත් වෙන්න ඕන ඊළඟ ක්‍රමය මොකද්ද? මිශ්‍ර කිරීමේදී. පැහැදිලිද? අහන්න. බැලෙන්න දාන්නකෝ. විද්‍යාගාරයේදී යම් වායු සාම්පලයක් නිපදවීම සඳහා සිදු කරන ලද පරීක්ෂණයක රූප සටහනක් පහත දැක්වේ. තමයි ඒ රූපය අදින්න ඕනේ නේද? රූපේ තියෙනවනේ. ඉහත ඇටුමේ PQRS උපකරණ නම් කරන්න. P කියලා කියන්නේ කවුද?
රත් කරනවනේ. පරීක්ෂණ නලය ලියන්න බෑ. රත් කරනවා නම් කැකෑරු නලය. P කියලා කියන්නේ කැකෑරු නලය. Q කියන්නේ වීදුරු නලය කියලා දෙලිවේ. වීදුරු නලය හෝ විසර්ජක නලය දෙකෙන් ඕන එකක්. වීදුරු බටය. හා. R කියන්නේ කවුද? වායු සංග්‍රහණ මංචකය. S කියලා කියන්නේ පරීක්ෂණ නලය වායු සරාව ඕන එකක්. භාගි ගානේ ලකුණු දෙකක්. ගොඩක් ලකුණු දුන්නා ඒකට. ඊළඟට මෙහි නිපද වෙන්නේ කුමන වායුවක්ද? ළමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් රත් කරද්දී හැදෙන්නේ මොන වායුවද? ඔක්සිජන් වායුව. ලකුණු 1යි. එම වායුව හඳුනා ගන්න ආකාරය දක්වන්න. ඔක්සිජන් හඳුනාගන්නේ කොහොමද? අදාළ නලයට පුලිඟු කූරක් ඇතුළු කරලා. පුලිඟු කූරක් ඇතුළු කරද්දී මොකද වෙන්නේ යා? දීප්තිමත් දැල්ලකින් දැල් වෙනවා. එහෙනම් ක්‍රමය නේද අහන්නේ අපි. පුලිඟු කූරක් ඇතුළු කිරීමෙන් කියලා තිබ්බත් කමක් නැහැ. එහෙමත් නැත්නම් දීප්තිමත් දැල්ලක් ඇති වෙයි කියන කැලේ තිබ්බත් කමක් නැහැ. ලකුණු 1යි නෙවෙයි 2යි. මෙහිදී කැකෑරු නලයේ සිදුවන රසායනික සමීකරණය ලියන්නලු. ප්‍රතික්‍රියාව ලියන්නලු. සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ලියන්නලු. H2O2 රත් කරනවා. රත් කරනකොට හැදෙනවා H2O සහ O2 තුලිතව ලියන්න ඕනේ. මේ පැත්තේ හයිඩ්‍රජන් 2යි මේ පැත්තේ හයිඩ්‍රජන් 2යි තුලිතයි. මේ පැත්තේ ඔක්සිජන් 1යි නෙවෙයි 2යි. මෙතන ඔක්කොම ඔක්සිජන් මදි එහා පැත්තනේ. එහෙනම් අපි ඉස්සරහට දාන්න ඊළඟට කී ලක්කමද? 2. දැන් මේ පැත්තේ හයිඩ්‍රජන් දෙවරක් 2 4යි. මෙතන 2යි එහෙනම් මෙතන ඉස්සරහින් දානවා 2ක්. මෙතන දැන් ඔක්සිජන්. දැන් මෙතන 4 හරි ඈ. මෙතන දෙවරක් 2 4යි. මෙතන ඔක්සිජන් ගුණ වෙන්න බෑ. 2යි. මෙතන 2යි කීයද? 4යි. පැහැදිලිද? හරි. ඔන්න උත්තරේ. ඊළඟට අහනවා රසායනික ප්‍රතික්‍රියා වර්ග 4ක් තියෙනවා. මතක තියාගන්න මම ලේසි ක්‍රමයකුත් කියලා දීලා තියෙනවා. අර මහාවර අර්ථ දැක්වීම ලියන්න ඕනේ. මං කිව්ව හැම වෙලේම අර්ථ දැක්වීම ලියන්න ඉන්නේ නෑ. ඔයාලට එන්නේ සමීකරණයක් දීලා ඒක මොනවා කරගන්නද? අඳුර ගන්න. එහෙනම් ඒක රසායනික ප්‍රතික්‍රියාවක් තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ඒක විස්ථාපන අඳුරගන්නේ මතකද කිව්වා? කපල් එකක් ඉන්නවා දුස්තේක් එනවා මෙතනට. ඇවිල්ලා අර අහිංසක කපල් එකව වෙන් කරනවා. බලන්න ගෑල්ලා මේ වරයි යනවා. බලන්න. නේ? තනි වෙලා. එකට හිටපු ජෝඩුව කෙනෙක් ඇවිල්ලා වෙන් කරනවා නම් ඒකට කියන්නේ මොන විස්ථාපනද? ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව. ඕකට තමයි අර සින්දුව ලියලා තියෙන්නේ. අතක සින්දුව. කොපෝරේ සින්දුව කියන්නේ. කොපෝර කියනවා මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් මගේ පෙම්බරී සමග හාදව මට දුන්නු ගින්දරක්. බලන්න.
කපල් එකක් වෙන් කරා නම් මොන විස්ථාපනද? බලන්න. එකෙක් ඇවිල්ලා තව එකක් වයින් කරලා. කෙලින්ම ආයෙ හිතන්න දෙයක් නැහැ මොන විස්ථාපනද? ඒක විස්ථාපන. පැහැදිලිද? ඊළඟ දිත්ත විස්ථාපන. මේ අකුරු වෙච්ච හිතන්න එපා. ඒක මම ඔය ලියලා දානවා. right. මෙතන එහෙම එකක් වෙලා නැහැ නේද? දුෂ්ටයෙක් ඇවිල්ලා නැහැ නේද මෙතනට? නෑ නෑ. දිත්ත විස්ථාපනයේදී වෙන්නේ මම නිකන් මූල ද්‍රව්‍ය ටිකක් දාලා යන්නේ ඈ. හරිද? මම නිකන් මොනේ දැන් අර ඔළුවේ තියන් කල්පනා කරන්න නෙවෙයි දාන්නේ නිකන් වැඩේ කියලා දෙන්න ඕනේ නෑමට දානවා. මේක වෙන්නේ පවුල් මාරු වෙන එක. දිත්ත විස්ථාපනය වෙන්නේ මොකද්ද? පවුල් මාරු වෙනවා. මෙයාත් එක්ක යනවා මේ. මෙයාත් එක්ක යනවා. පවුල් මාරු වෙනවා නම් මොන විස්ථාපනද? දිත්ත විස්ථාපන. පැහැදිලිද? එකට හිටපු කෙනෙක් තනි වුණා නම් ඒක විස්ථාපන. පවුල් මාරු වෙලා නම් දිත්ත විස්ථාපන. මතක තියාගන්න. තියරි වශයෙන් තව ටික දවසක් ඉබහාගි. ඊළඟට සංයෝජන. අම්මෝ මේක හොඳටම දන්නවා. දෙන්නෙක් එකතු වෙලා අලුත් එකෙක් හදනවා. ඒක කොහොමද දන්නවනේ? ඔයාලා කැමතිද පාඩම? ප්‍රයෝජනදී? හරි. දෙන්නෙක් එකතු වෙලා අලුත් එකෙක් හැදුවොත් මොකක්ද ඒක? සංයෝජනය. පැහැදිලිද? මේක තියෙනවා සාකච්ඡා කරන්න ප්‍රයෝජනදී. ඒක ආයෙ මතක් කරන්න ඔක්කොම. ඊළඟ වියෝජන. සමහරුගේ ආසම් වැඩි. එකට ඉන්නේ කොටෝන එක. විනෝදාංශයක් විදිහට මේක කරන්නේ. මේ එකට හිටපු කෙනෙක් කෑලි වලට කැඩිලා නම් ඒක මොන ප්‍රතික්‍රියාවක්ද? දැන් මේකේ තව එවුන් ඉන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මෙච්චරයි ඈ. තව 4ක් 5ක් ආවක්. නේ? ඔක්කොම 3 4ක් තිබ්බ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒ බලන්න මේකට ඉන්න එකෙක් වෙන වෙලාවද? අම්මට වියෝජනයක්. දෙන්නෙක් එකතු වෙලා හරි සංයෝජනයක්. පවුල් මාරු වෙලා එළකිරි වියෝජනය. දිත්ත විස්ථාපනයක්. වෙන එකෙක් ඇවිල්ලා කියලා උස්සක් ගිහිල්ලා ඒක විස්ථාපනයක්. පැහැදිලිද කියන එක තේරුණාද? එහෙනම් මේ හතරේ උට මොකද වෙලා තියෙන්නේ? මොකද්ද? වියෝජනය. එහෙනම් අහන්නෙත් ඕක ඔන්න මේ ටික දාලා ඔළුවේ තියාගන්න. උත්තරේ ලියත හැකි මේ මොන ප්‍රතික්‍රියාවක්ද? වියෝජන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? එහෙනම් උත්තරේ වියෝජන ප්‍රතික්‍රියාවකි.